ආරම්භය වගේම අවසානයත් ලස්සනයි. මට නම් හිතෙන්නේ ඉර බැහැගෙන යන හැම ලස්සන හැන්දෑවක්ම අපිට මතක් කරන්නේ ඒක. ඉතින් එනවද අද මාත් එක්ක එහෙම ලස්සන හැන්දෑවරුවක් ගත කරන්න. ගෝල්ඩන් අව එක බ්ලූ අව එකට ටර්න් වෙන ඒ ලස්සන මොහොත අපි විඳිමු. So welcome back to my YouTube channel. ඔයාලා හැමෝම ආදරෙන් අදත් පිළිගන්නවා. මේ ඉතින් මගේ බැල්කනි එකට හැමදාම හවසට පේන ඉර බැහැගෙන යන දර්ශනය. කලබල නගරෙට ඉහළින් අහස උඩට නැගුණ ගොඩනැගිලි කුළුණු වලට එපිටින් ඉර බැහැලා යනවත් එක්කම සිටි එක ස්ලෝ ඩවුන් වෙන්න ගන්නවා. ඒක මේ ගෝල්ඩන් රේස් වල තියෙන මැජික් එකක්ද මන්දා. දැන් ඉතින් ඩිනර් එක රෙඩි කරන්න වෙන වෙලාව. මේ සීත ඍතුවේ අගභාගේ. දැන් ඩුබායි වලට ලොකු හීතලක් නම් නෑ. දැන් ආයෙමත් දවස් දිග වීගෙන එන්නේ. හවස 6 පහු වෙනකනුත් හොඳ ඉරේලියක් තියෙනවා. හැබැයි ඉතින් ඉර බැහැලා යන්න පටන් ගත්තට පස්සේ නම් හරි වේගෙන් අහසයි පරිසරයයි වෙනස් වෙනවා. බටහිර දිග අහසේ අර ගිනි බෝලයක් වගේ දිලිසෙන ඉර තමයි ඉතින් මේ ගෝල්ඩන් අව එකේ ක්‍රියේටර්. හැබැයි තව චූටි වෙලාවකින් ඒ රත්තරන් පාට අතුරුදන් වෙලා හිටි හැටිම පරිසරයේ දම්පෑයට හැරෙන්න ගන්නවා. බ්ලූ අව. ඉරේ මේ මැජික් එක බලන්න ඒ වෙලාවට බැල්කනි එකේ රැඳෙන්න තියේ නම් මං හරිම ආසයි. ඉතින් වැඩ කරන අතරේ වුණත් සැරින් සැරේට එළියත් බැලෙනවා. ඒ බලන හැම වෙලාවකම කලින්ට වඩා පාට වෙනස්. ඇත්තටම ඒක දවසේ හරි ලස්සන වෙලාවක් නේද? ඔන්න ඒ අතරේ මගේ සුප් එකත් සුවඳට හැදෙනවා. ඉතින් බලන්නකෝ ඒ චූටි විනාඩි ගාන ඇතුලේ ජනෙලෙන් එළිය නම් ලොකු වෙනසක්. Blue hour arrives like a soft secret. රෑට ගොඩාක් වෙලාවට අපේ ගෙදර හැදෙන්නේ සැහැල්ලු ආහාරයක්. මොකද ලයිට් ඩිනර් එකක් හෙල්ති ලයිෆ් ස්ටයිල් එකකට හේතු වෙනවා කියන එක තමයි මගේ නම් විශ්වාසය. ඉතින් ඔන්න මේ වීදි පහන් එකින් එක දැල් වෙන වෙලාව. මීට විනාඩි කීපයකට ඉස්සෙල්ලා තිබුණ අර රත්තරන් පාට දැන් ඒක අතුරුදන් වෙලා ගිහිල්ලා. පැයක විතර පොඩි කාලයක් ඇතුලේ අහස පාට කීයකින් නම් සැරසුණාද නේද? හැම තැනකම අතුර ගලාගෙන යන මේ හැන්දෑවරු වල මගේ බැල්කනි එක කොනකත් සොෆ්ට් එළියක් දැල් වෙනවට මං හරි ආසයි. දැන් ඉතින් ඩිනර් ටයිම් එක. රසට හදපු ටොම් යම් සුප් එකත් ඔන්න උණුවෙම මේසෙට ආවා. සුප් එක බෝල් එකකට නම් මං මාරු කළේ නැහැ. මොකද මේ දවස්වල ඉක්මනට නිවෙන්න බලන නිසා. එහෙනම් ඉතින් මගේ ඉවනිං රූටින් එක බලාගෙන මේ හැන්දෑව මාත් එක්ක ගත කළාට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මේ චූටි බ්ලොග් එක ඔයාලා එන්ජොයි කළා නම් ඒක මට ලොකු සතුටක්. ආයෙත් දවසක ආදරෙන් හමු වෙමු.